ලෝකෙ සෑම රටකටම යන මගේ ලෝක සංචාරයේ 4 වෙනි රට කොස්තරිකාවල තියෙන තවත් ලස්සන තැනක් තමයි මේ මොන්ටවේඩි වලාකුළු වනාන්තරේ. ඉතින් මොන්ටවේඩි කියන සිටි එකේ ඉඳලා මිනි වෑන් එකක් ගත්තා. වෑන් එකට ගියා රුපියල් 2500ක් විතර. ඊට පස්සේ පැය භාගයක් විතර දුර ආවට පස්සේ තමයි වලාකුළු වනාන්තරයට ඇතුල් වෙන මෙන්න මේ ලොකේෂන් එක සෙට් වෙන්නේ. මෙතනින් අපි ටිකට් එකක් ගන්න ඕන රුපියල් 8000ක් විතර යනවා. ටිකට් එක අරගෙන ඉවරලා ටික දුරක් ඇවිදගෙන ආවට පස්සේ ඒගොල්ලෝගේ පළවෙනි ලොකේෂන් එක සෙට් වෙනවා. එතන ඒගොල්ලෝගේ ටීම් මෙම්බර් කෙනෙක් අපිට කියලා දෙනවා මේක ඇතුලේ මොනවාද වෙන්නේ, කොහොමද හැසිරෙන්න ඕනේ, ඊට පස්සේ කේබල් වල යන්නේ කොහොමද, ඒව ස්ලෝ කරගන්නේ, එතකොට අනිත් පැත්තට හැරෙන්නේ, ওই වගේ ගොඩක් දේවල්. ඊට පස්සේ ඔක්කොම ටික කියලා දුන්නාට පස්සේ ඔන්න පළවෙනි කේබල් රයිඩ් එක යන්න පටන් ගත්තා. ඒක නම් මාරම අත්දැකීමක්. ඒ කියන්නේ කේබල් එකේ එල්ලලා යන ගමන් සත්තු කුරුල්ලෝ ඒවත් බලන ගමන් මාරම ත්‍රාසජනක අත්දැකීමක්. කේබල් එකක් දෙකක් නෙවෙයි කේබල් කොහොම හරි 20කට ආසන්න ගානක් තියෙනවා. ඒ කියන්නේ මේක ලොකු කැලෑවක්නේ. ඒක වටේටම කේබල් දාලා තමයි තියෙන්නේ. එකින් එකට කේබල් වල ඉතින් යන ගමන් බලාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වලාකුළු වනාන්තරය ගැන කියනවා නම් මේක පිහිටලා තියෙන්නේ කොස්තරිකාවේ ටිලාරාන් කියන කඳු පන්තියේ. මේක මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1400ක් විතර උසකින් තමයි පිහිටලා තියෙන්නේ. අනිත් එක තමයි මේකේ තියෙන විශේෂත්වය මේ කඳු මුදුන් වල නිතරම මීදුම වලාකුළු වගේ රැඳිලා තියෙන එක. ඒක නිසා තමයි මේකට වලාකුළු වනාන්තරය කියලා කියන්නේ. මෙතනට පැමිණෙනකොට අපිට දකින්න ලැබෙන්නේ සාමාන්‍ය වනාන්තරයක් නෙවෙයි. ඒ කියන්නේ විශාල ගස්, පාසි, මීවන ශාක, ඕකිඩ් වගේ ශාක දහස් ගාණක්, ඒ වගේම විවිධ වර්ගයේ කුරුල්ලෝ, වනසත්තු මෙතන ජීවත් වෙනවා. විශේෂයෙන්ම කොස්තරිකාවේ ප්‍රසිද්ධ ලෝකේ ලස්සනම කුරුල්ලෙක් කියලා කියන රිස්ප්ලෙන්ඩන්ට් ක්වට්සල් කියන කුරුල්ලෙක් ඉන්නවා මේකේ. ඕගොල්ලෝ වාසනාවන්ත වුණොත් ඕගොල්ලොන්ට එයාව බලන්න පුළුවන්. ඉතින් ওই විදියට මේ වනාන්තරය ඇතුලේ තියෙන ඇවිදින මම්පෙත්, එල්ලෙන පාලම්, කඹ මාර්ග වගේ ගොඩක් දේවල්. ඒ කියන්නේ ගොඩක් ත්‍රාසජනක ක්‍රියාකාරකම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒව කරන ගමන් එක විටම පරිසරය එහෙම බලලා මාරම අත්දැකීමක් ගන්න පුළුවන්. මේත් ඒ වගේම දිගම දිග කේබල් එක. මේක කිලෝමීටර් 1.5ක් විතර දිගයි. කොහොම හරි මේක යද්දි මාව හිර වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකේ දෙන්නෙක් එන්න ඕන. මොකද කේබල් එක ගොඩාක් දිගයිනේ. නමුත් මම තනියමනේ. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා ඒගොල්ලෝගේ ටීම් මෙම්බර් කෙනෙක් ඇවිල්ලා එයාගේ කකුල් දෙකෙන් මගේ කකුල් දෙකට ගැටයක් දාලා ඇදලා මාව එහා පැත්තට ඇදගෙන ගියා. ওই විදියට තමයි ඒකත් උනේ. සාමාන්‍යයෙන් කපල් තමයි මේ කේබල් එක යන්නේ. එයාලා නම් හිර වෙන්නේ දෙන්නෙක්ගේ බරත් එක්ක කඩාගෙනම අනිත් පැත්තට යනවා. ඉතින් කොහොම හරි එතනිනුත් ඇවිල්ලා ඔන්න ඊට පස්සේ පොඩි හයික් එකක් කැලෑ මැදින් චූටි ඉතින් පාරවල් තියෙනවා. ඒවෙන් පරිසරයත් බල යනවා. ඊට පස්සේ ඇවිල්ලා මේ තව ඒ වගේම තව කේබල් එකක්. එයා මගේ channel එකේ විස්තරත් අහලා මට subscribe එකකුත් දැම්ම මේ වෙලාවේ. එයා තමයි ටීම් එකේ සාමාන්‍ය ලීඩර් වගේ ඉන්නේ. ඉතින් ඔන්න ඒ කේබල් එකෙත් යන්න පටන් ගත්තා. ඒ වගේ හිමින් නෙවෙයි සාමාන්‍යයෙන් කේබල් එකේ පැයට කිලෝමීටර් 20ට 30ට විතර ලොකු ස්පීඩ් එකකින් යනවා. හැබැයි අනිත් කේබල් හැම එකකම වගේ හයි කරලා තියෙනවා ස්ටොපර් කියලා එකක්. ඒතර කොච්චර හයියෙන් ගියත් ඒ ස්ටොපර් එකේ වැදුනට පස්සේ නතර වෙනවා. මේ ඒ වගේම තව දිග එකක්. මේකත් කිලෝමීටරයක් විතර දිගයි. ඔන්න ලංකාවෙත් කරනවා නම් හොඳ වැඩක් තමයි මේක. කැලෑ මැදින් පාරවල් කපලා සෆාරි දානවට වැඩිය මේ වගේ කේබල් වගේ වැඩක් කරොත් සාමාන්‍යයෙන් ගොඩක් මිනිස්සු ආස වෙයි. ඒ කියන්නේ පරිසරයටත් හානියක් නොකර අපිටත් ඒක ත්‍රාසජනක අත්දැකීමක් ඇක්ටිවිටි එකක් කරන ගමම පරිසරයේ සුන්දරත්වය බලලා සාමාන්‍යයෙන් හොඳ ගානකුත් හොයාගන්න පුළුවන් සංචාරක කර්මාන්තෙන්. ඉතින් බලයත් බලධාරී කෙනෙක් ඉන්නවනම් ඔන්න ඔයගොල්ලන්ට try කරනවා නම් ක්‍රමයක් කොස්තරිකාවේ ඉඳලා මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් ওই විදියට තමයි දවස ගෙවුනේ. ওই විදියට කේබල් එකින් එකට ගියා. ඊට පස්සේ ඇවිල්ලා මේ වගේ ලස්සන පාරවල් වල ඇවිදගෙන ගියා. මේ තියෙන්නේ ටාසන් ස්විං එක කියලා එකක්. අර ටාසන් කඹේලිලා යන්නේ. අන්න ඒ වගේ තමයි. ඉතින් මාත් දෙතුන් දෙනෙක් යනකම් බලාගෙන ඉඳලා ඒකෙත් ගියා. මගේ එක නම් වීඩියෝ කරගන්න බැරුණා. මොකද කැමරා එක අල්ලගන්න බෑ. අත් දෙකේම ලණු අල්ලගෙන යන්න ඕන. ඊට පස්සේ මේ තියෙන්නේ හැංගින් බ්‍රිජස් කියන ඒවා. මේත් පාලම් මේවත් කේබල් වලින් එල්ලලා තමයි තියෙන්නේ. යනකොට දෙපැත්තට වැවෙනවා. ඊට පස්සේ මේ පල්ලෙහා බලන්න පුළුවන්. පල්ලෙහා සත්තු එහෙම ළඟටම පේනවා ඉතින්. ඔය වගේ තමයි දවස ගෙවුනේ. ඉතින් බොහොම ස්තුතියි. අද දවසෙත් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා, ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊට පස්සේ එතනම රෙස්ටුරන්ට් එකෙන් කෑම එකක් ගත්තා. මේක ඇවිල්ලා කේසඩිය කියලා එකක්. ඒ කියන්නේ රොටි දෙකක් මගේ මැද්දට චීස් බීෆ් එහෙම දාලා එළවලු සැලඩ් එකක් ඇවකාඩෝ එක්ක වගේ තමයි තිබුණේ. ඊට පස්සේ මේ ඇවිල්ලා ෆ්‍රෙෂන් ෆුඩ් ජූස් එක. ඒකත් මාරම රහට තිබුණා. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට මෙන්න කවුරුත් පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් අපි ඉක්මනටම හම්බ වෙමු ලෝකේ තවත් ලස්සන තැනක වීඩියෝ එකකින්.